lobster fried rice එකක් හදන්න යන්නේ. මම ඒකට මේ බඩු ටික ලෑස්ති කරා. ඒකට අපි කැරට්, බෝන්ස්, ඊට කාංකුන් ටිකක් තිබ්බා ඒකයි. චිකන් එක බත් එක තම්බනවත් එක්කම තැම්බෙන් දාලා ඒක පොඩියට මේ වගේ මේව කරගත්තා. චූරි චූරි කඩාගත්තා. බබාට කන්න පුළුවන් ගානට ඔයගලන් කඩාගෙන ඔයගලගේ බබා කන ප්‍රමාණයට ඊළඟට බීරුණු චුට්ටකුයි සුදු ලුණුයි කරපිංචයි ඉතින් සම්බන්ධ බත් ටික මේකට කරවුඩ ඇටියක් නැට්ටක් වගේ දාලා මේ තම්බගත්ත චිකන් එකේ ලුණු චූට්ටක් දාලා තම්බගත්තා. ඉතින් මේක normal අපි fried rice එක හදාගන්න විදිහට තමයි හදන්නේ. මම පේනනම් කොහොමද ඒක අපි බබාට හදන්නේ කියලා. මේකට මේ අපි බබාට පාවිච්චි කරන්නේ පැලගත්ත බටර් එක. අපි බබාට ලුණු යූස් කරන්න නැති නිසා බටර් එක salted බටර් එකක් ගත්තා. දැන් ඒක වකුණාට පස්සේ අපි වගේ එකතු කරගන්න චිකන් ටික. චිකන් ටික චුට්ටක් ඔය බටර් එකේ fry කරගන්නවා. ඒක තමයි දිනවා. සුදුලුණු ලුණු කරපින්. තාලා දැන් කැරට් ටිකත් ඉතින් ටිකක් වෙලා යනවනේ මේ තැම්බෙන්න. ඉතින් අපි දැන් චිකන් එකත් එක්කම කැරට් ටිකක් දාගමු. මොනයි කරේ? දාලා දෙන්න. ගම්බරේ බබා කන විදිහට ඒ ගම්බරේ දාලා දැන් ඒක ආයෙ කලවම් කරනවා. මේක ලුණු දැම්මේ නැහැ. මොකද බටර් එකේ ලුණු තියෙන නිසා. ඊළඟට මේ වෙලාවේදී ලුණු චුට්ටක් එකතු කරගන්න පුළුවන්. අවුරුද්දට බබා වැඩි නම් ඔයාලා ලුණු දෙන ප්‍රමාණය බලලා ඒ ප්‍රමාණය එකතු කරගන්න. අනිත් ඒවා ටිකත් එකතු කරලා මේක චුට්ටක් කියලා ඒ ලෝලු වෙන වතුරෙන් තැම්බෙන්න දෙන්න. ටික දාන්න මෙන්න හිතලා බලන්න. වතුරේ ටෙස්ට් උගන්න. Nhắm nhắm. Baba. Nice. Yay. Mami kata dia. Yay, yummy. Yummy? Yum yum yum. Yummy. දෙවි පාරක් බත් බෙදාගෙන අර ටික මදි වෙලා ආසාවෙන් කරනවා. ඉතින් ඔයාලා try කරලා බලන්න මේ ඒ විදිහට හදලා ඉතින් බබා කන ප්‍රමාණයට අනිවාර්යයෙන්ම මේ දෙන බත් එක එතකොට චිකන් එළවලු ඒ ටික පොඩි කරගන්න. ඔයාලට මේක තව චුට්ටක් වෙයිට් කරන්න මම අර මගේ වීඩියෝස් වල දානවා. ඒ වතුර චුට්ටක් දාලා තැම්බෙන්න තියන. එතකොට ඉතින් ෆ්‍රයිඩ් රයිස් විදිහට එන්නේ නැහැ. නමුත් බබාට කන්න පහසු විදිහට හදාගන්න.